හායි අදත් මගේ තෙමු ඕඩර් එකක් ආවා. මේක තමයි මගේ වෙඩින් එකට එන අන්තිම ඕඩර් එක. ආයේ වෙඩින් එකට කියලා තෙමු ඕඩර්ස් එන්නේ නැහැ. එහෙනම් අපි මේකත් අන්බොක්ස් කරලා බලමු මොනවද තියෙන්නේ කියලා. මේක නම් මම අන්තිම මොහොතේ දාපු හින්දා මම බයේ හිටියේ ඒකද දන්නේ නැහැ කියලා. කොහොම හරි වෙඩින් එකට සතියකට කලින් හරියටම සතියකට කලින් මේක ආවා. අපි එහෙනම් බලමු. මේක නම් මගේ පොඩි දේවල් ටිකක් තියෙන්නේ. මුලින්ම මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ මොකද්ද මේ? මෙන්න මේ ඉයරින්ග්ස් මේක මම මේ ගෙනාවේ මගේ ෆ්ලවර් ගර්ල්ස්ලට දාන්න. මොකද අර එයාලා චූටි හින්දා චූටි ඉයරින්ග්ස් දෙකක් දාන්න තමයි මම මේ ටික එයාලට ගෙනාවේ. ඊළඟට තියෙනවා මේවත් මේ ෆ්ලවර් ගර්ල්ස්ලට අර මේ දාන්න කියලා ගෙනාවේ ෆොටෝස් ගත්තා. heart shape sunglasses මට දාන්න පුළුවන්. මේකෙන් දෙකක් ගත්තා ෆ්ලවර් ගර්ල්ස්ලා දෙන්නට. ඒකට එනවා ෆ්‍රී hair band එකක්. මේ විදිහේ hair band එකක් එනවා. ඒ වගේම තව එකක් තියෙනවා. ඊළඟට තියෙනවා මේකත් එන්නේ මේ විදිහම sunglasses 3ක්. ඒකත් මම ෆොටෝ ෂූට් වලට ගෙන්න ගත්තේ මේ බ්‍රයිඩ්ස්මේඩ්ලා දෙන්නටයි මටයි. මෙන්න මෙහෙම දාගන්න තියෙනවා. ඒක තමයි මේකෙන් 3ක් තියෙනවා. ඊළඟට තියෙනවා මෙන්න මේක. ඔච්චරයි මගේ තෙමු ඕඩර් එක මේ සැරේ තියෙන්නේ. ඒකේ තියෙන්නේ මේ මෙන්න මෙහෙම hair pins. මේක ගෙනාවේ මම බ්‍රයිඩ්ස්මේඩ්ලා දෙන්නට. මෙන්න මේ වගේ මල් තියෙනවා 20ක්. මෙහෙම අර ගහන්න තියෙන්නේ. මේකත් දෙනාවේ බ්‍රයිඩ්ස්මේඩ්ලා. ඔච්චරයි මගේ තෙමු ඕඩර් එක. ආයෙ වෙඩින් එකට කියලා තෙමු ඕඩර්ස් එන්නේ නැහැ. දාලා ඉවරයි. වෙඩින් එකත් ලබන සතියෙන් ඉවරයි. එහෙනම් මං ගිහින් එන්නම්. බයි බයි.